නමස්කාරකයන්ට තුන් වතාවක් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහරති වැඩමවා වදාළ අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තුන් ලෝකයක් සනසා වදාළා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරන්නේ නැතුව
ඒ අනුව අපේ චිත්තසංතානය ඒ උතුම් ධර්මය තමන්ගේ චිත්තසංතානයෙන් නැగిලා එන විදිහට තමන්ගේ సంతාන ගත වැඩපිළිවෙල සකස් කරගන්නේ නැතුව දුක් කෙලවර කරගන්නවා කියන කාරණාව කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ධර්මාභිලාෂී පින්වත් පිරිස අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපි ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ධාරණය කරගත් ධර්මය තමන්ගේ තුලින් ඇතුළාන්තයෙන් නැగిලා එන විදිහට සකස් කරගෙන මනසින් දැකලා මගේ වැරදි අදහස් අයින් කරගෙන නැත්තම් දෘෂ්ටිය ඍදු කරගන්නවා. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන හැකි ඉක්මනින් මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. පින්වත්නි, නිවන් දකින්නවා කියලා අපි හැමදාම කතා කරනවා. නිවන් දකින්නවා කියනකොට සාදුකාර පවත්වනවා. ඒ සඳහා කළ යුතු දේවල් Tamanට හැකි පමණින් කරනවා. මේ ඔක්කොම තියෙද්දී මම මේ අත්තන්ගෙන් පුංචි ප්‍රශ්නයක් විමසන්නයි හදන්නේ. ඊයේ දවසේ නිවන් දැකීම සඳහා මොනවා හරි වැඩපිළිවෙලක යෙදුණාද? ඊයේ දවසේ මම ගොඩාක් වැඩ කරානේ. මම නිවන් දැකීම සඳහා මොනවා හරි වැඩපිළිවෙලක් ඊයේ මගේ දවසේ තිබ්බද කියලා ඇහුවොත්. ගිය සතියෙම ගත්තොත් එහෙම තිබ්බද කියලා ඇහුවොත්. නේද අපිට හරියට වැඩ තියෙනවනේ. හරීම කාර්ය බහුලයි. ගොඩාක් වැඩ තියෙනවා. විවේකයක් නැහැ. නිදා ගන්නවත් වෙලාවක් නැහැ. නිදා ගන්නකොටත් හිතන්න ගොඩක් දේවල් තියෙනවා. හෙට දවසේ වැඩපිළිවෙල ගැන නේද? එතකොට ගිය සතියවත් අඩුම ගානේ නිවන් දැකීම සඳහා යම් කිසි මොනවා හරි වැඩක් කරාද කියලා ඇහුවොත් ඔව් කියන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒ අයගේ මං අහනවා ඇද්ද? ඒ කරපු ප්‍රමාණය ඇද්ද? මේ යන විදිහට නම් නිවන් දැකීම සඳහා අපි කාලය මිඩංගු කරන්නේ. පින්වත්නි, කවදාකවත් නිවන් දකීද? මේ යන ක්‍රමයට නම් කාලය මිඩංගු කරන්නේ. බොහෝ දේවල් වලට අපි ලොකු කැපකිරීමක් කරනවා. ජීවිතේ වැඩියෙන්ම කැමැත්ත තියෙන දේවල් තමයි ඉස්සෙල්ලාම කරන්නේ. වැඩි දෙනෙක් සැලසුම් හදාගෙන ඉන්නවා ජීවිතේට. ඒ හුඟක් සැලසුම් තියෙන්නේ අපේ පින්වත්නි මරණය දක්වා ගෙවන ජීවිතය ගැන. මරණයෙන් එහාට සැලසුම් හදන අය බොහෝම අඩුයි. ඒකත් නිකන් අහම්බයකින් වගේ. මොනවා හරි දෙයක් කවුරු හරි දෙයක් කරනවා නම් ඒකත් නිකන් අහම්බෙකින් වගේ කරන්නේ. මරණින් එහා ජීවිතයක් ගැන පේන්නේ නැහැ තමයි. දැනෙන්නේ නැහැ තමයි. ඒ වුණාට හෙට ජීවිතය ගැනත් පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ ඔය කිව්වට. තව මොහොතකින් එළබෙන ජීවිතය ගැනත් පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. එහෙනම් හෙට ජීවිතය අනිද්දා ජීවිතය ගැන සැලසුම් හදනවා නම් නොපෙනෙන හෙට, නොදැනෙන හෙට ගැන අවිනිශ්චිත හෙට ගැන සැලසුම් හදනවා නම් මේ ඇත්තෝ ඇයි බැරි මරණයෙන් එහා ගැන සැලසුම් හදන්න? මරණයෙන් එහා ගැන සැලසුම් හදන්නේ කොහොමද? අපිට මොනවා වෙයිද කවුද දන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මේ ඇත්තෝ කියයි. නමුත් ඒකටයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ. ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරපු කාලෙක අපිට යන්නේනමන් නැති අය වගේ ඔහේ උදේට හැන්දෑවට හිතෙන විදිහට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ පින්වත්නි. හැකියාව තියෙනවා සැලසුම් හදාගන්න. බුදුරජාණන් වහන්සේ මරණයේදී සිද්ධ වෙන සියලු දේ ගැන සඳහන් කරලා තියෙනවා. කුමන කර්මයක් ඉස්මතු කරගන්න මොකද කරන්න ඕනේ කියලා. මේ තියෙන මහා ව්‍යසනකාරී තත්වයෙන් අත මිදෙන්න චුතිසිත පහළ වෙන්න පෙර ආතුව කළ යුතු සියල්ල ඊළඟ භවයක් සකස් වෙන්නේ කොහොමද? ඒ සකස් වෙන භවය සාර්ථක කරගන්න කුමක් කරන්න ඕනද? මේ කාලීනව කුමක් කරන්න ඕනද? ඒ වගේ කළ යුතු සියල්ල මරණයෙන් ඉස්සෙල්ලා කරගන්න ඕන සියල්ල දේශනා කරලා තියෙනවා. ඒකින්ද සැලසුම් හදාගෙන මේ වැඩපිළිවෙල සකස් කරගන්නේ නැතුව හාවෙක් වෙලා, වේයෙක් වෙලා, මීයෙක් වෙලා, ඉබ්බෙක් වෙලා, කුරෙක් කූඹියෙක් වෙලා ඉපදුනොත් අපේ පින්වත්නි අය කාටවත් මොකවත් කියන්න බෑ. අපේ චින්තන රටාව ඉතා ඉක්මනට සකස් කරගන්න ඕනේ. මම මේ අතංගේ මෙහෙම අහනවා. පිළිකා රෝගියෙක් අපේ ඥාති වෙන පිළිකා රෝගියෙක් බලන්න යනවා අපි කියලා හිතන්නකෝ. ඒ තැනත්තා අපිට කියනවා මගේ කකුලේ කොහේ හරි තැනක පොඩි තැල්මක් තිබුණා. මම ඒක ගණන් ගත්තේ නැහැ. එතනින් තමයි මේ පිළිකාව ආවේ
දැන් මං හරියට දුක් විඳිනවා මට මෙහෙම කරදරයක් වුණා කියලා. ඒක කියනකොට පින්නන්නේ අපිට මොකද හිතෙන්නේ? එහෙම කවුරු හරි කිව්වොත් එහෙම අපිට මොකද හිතෙන්නේ? මගෙත් එක දවසක් කකුල තැළුණා, මගෙත් එක දවසක් අත තැළුණා නේද? මටත් මේක වෙන්න පුළුවන්. එහෙම වෙයිද දන්නෙත් නෑ. ඇත්තට මමත් ඒවා ගණන් ගත්තේ නෑ. මටත් වෙන්න පුළුවන් කියලා දැනෙනවද නැද්ද? බෝවන රෝගියෙක් ළඟට යනකොට පරිස්සම් වෙන්නේ ඇයි? මටත් ඒක බෝ වෙන්න පුළුවන් කියලා දැනෙනකොට. මං අහනවා මේ පින්වන්ත අයගෙන්. කූඹියෙක් දකින්නකොට, කුරෙක් දකින්නකොට, වේයෙක් දකින්නකොට, මීයෙක් දකින්නකොට, හාවෙක් දකින්නකොට, හරකෙක් දකින්නකොට මටත් මේ ටික වෙන්න පුළුවන් කියලා හිතෙනවද? නේද? හිතෙනවා නම් අපිට මීට වැඩිය ලොකු කලබලයක් ඇති වෙයි. ඒකෙන් බේරෙන්න ඕනේ කියලා. අන්න ඒකෙන් කොච්චර හරක් දැක්කද, කොච්චර හාවෝ දැක්කද, කොච්චර මීයෝ දැක්කද, කොච්චර හූණු දැක්කද නේද? හැම මොහොතකම හැම නිමේෂයකම පේන්න දැනෙන්න හැගෙන්න ඕනෑ තරම් මේ පරිසරයේ ගොඩාක් ලෙඩ වෙච්ච අය, ලොකු කරදර වෙච්ච අය. ඒ වගේ බොහෝ දේවල් කෙටියෙන් කියනවා නම් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පියෙහි විපයෝගෝ අප්පියෙහි සම්පයෝගෝ යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං කැමති දේ නොලැබීම හින්දා සිද්ධවන්නා වූ මහා දුක් රසකින් මේ මහා ජනයා වෙලී ඉන්නවා, පැතිරී ඉන්නවා. ඒවා දැක මටත් මේක වෙයි කියලා හිතෙන වාර ගාන කොච්චර අඩුද? එහෙම හිතෙනවා නම් මට මේ ටික වෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් පින්වත්නි, ඒ සඳහා විසඳුම හොයනවා. එහෙනම් ඔන්න එතන හැදෙන්න ඕන තැනක්ද නැද්ද? අන්න එතන හැදෙන්න ඕන තැනක්. මම මේ අත්ංගෙන් අහනවා. ආදරය කරන අය මතක් වෙන්නේ හිතලද? තමන් ආදරය කරන කැමති අය කැමති දේවල් මතක් වෙන්නේ උදේ පාන්දර අදිෂ්ඨාන කරගෙන මං අද දවසේ මෙච්චර වාර ගානක් මං ආදරය කරන අයව මතක් කරගන්න ඕනේ. නෑ. එහෙම එකක් නෑ. නේද? එහෙම එකක් නෑ. ආදරය කරන අයට කරදරයක් වුණාම ඉදිරිපත් වෙන්නේ හිතලද? නෑ. නේද? කැමති දේවල් ලබා ගන්න, කැමති දේවල් පරිස්සම් කරගන්න තමන්ගේ පැත්තෙන් ලොකු තල්ලුවක් තියෙනවා. කොහොමද දන්නේ ගුණේ? ආදරය කියන හැඟීම ගොඩ නැගුණේ ඒ එකම දේ ගැන කැමැත්තෙන් නැවත මෙනෙහි කරපු හින්දායි. යම් දෙයක් ගැන අදාළ හැඟීමක් ජනිත කරගෙන පින්වත්නි, යම් දෙයක් ගැන එක දිගට මෙනෙහි කරොත් ආන්ගේ මෙනෙහි කිරීම හින්දා නිවැරදි සිහිය, ඒ මෙනෙහි කරපු දේ ගැන මෙනෙහි කරපු විදිහ අනුව හැඟීම් උපදිනවා. වැඩිපුර සසර ජීවිතේ වැඩිපුර අපි මෙනෙහි කරලා තියෙන කුසල් හැඟීම් ඇති වෙන දේවල්ද අකුසල් හැඟීම් ඇති වෙන දේවල්ද? ලෝභ දේශ මොහ වැඩි වෙන දේවල් තමයි දරුව ගැන මෙනෙහි කරා නම්, ඉඩම් ගැන මෙනෙහි කරා නම්, යාන වාහන ගැන මෙනෙහි කරා නම්, ශරීර ගැන මෙනෙහි කරා නම්, කැමැත්තෙන් තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ. මොකද උනේ? ඒවා හින්දා හැමදාම සිද්ධ උනේ තමන්ගේ හිතේ පැත්තටම නැඹුරු වෙවි ගියා. නැඹුරු වෙවි හිත ගියේ ඒවා ගැන මෙනෙහි කරපු හින්දා. එහෙමනම් පින්වත්නි, අනිත් පැත්තට මෙනෙහි කරොත් අනිත් දේවල්ත් ඒ වගේම තමයි. කුසල් වැඩෙන විදිහට මෙනෙහි කරොත් කුසල් හැඟීම් උපදින්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කුසල් හැදෙන විදිහට මෙනෙහි කරන්න කියලා අපිට මෙනෙහි කරන්න ඕන විදිහවල් ඔක්කොම කියලා දීලා කිසිම අඩුවක් නැතුව. ලෝකයේ තියෙන දේවල් ගැන ඇලිලා ඒවත් එක්ක මහා විකාර විප්‍රකාර වෙලා මැරිලා යනකොට දාලා යන්න තියෙන දේවල් ගැනම කල්පනා කර මට මේ නපුරු වචන කිව්වෝය, මට අහවල් විදිහට කටයුතු කරාය, කලින් හිටියේ මෙහෙමය, දැන් ඉන්නේ මෙහෙමය, අහවල් දේ ලැබුණේ නෑය කියලා ලොකු ගැටීම් සහිත පින්වත්නි බලාපොරොත්තු සහිත මරණයෙන් කෙලවර වෙන බලාපොරොත්තු සහිත ජීවිතයක ඉන්නවා. මොකද කියන්නේ? හැම වෙලේම කැමති දේ ලැබෙයි කියලා. මං කැමති විදිහට සකස් වෙයි මේ ඔක්කොම කියලා. අන්න ඇයට හිරිහැර කරගෙන හරි. අපි එක්තරා ප්‍රතිරූපයක් හදාගෙන ඉන්නවා අපි ගැන. මේ ප්‍රතිරූපේ රැකගන්න හැම කෙනෙක්ම ලොකු උත්සාහයක් කරනවා. මගේ තරම කියලා. මගේ තරම රැක ගන්න ඕනේ. මගේ සීයාගේ තරම රැක ගන්න ඕනේ. මගේ පරම්පරාවේ තරම රැක ගන්න ඕනේ. මගේ රස්සාවේ තරම රැක ගන්න ඕනේ. අපි මෙහෙම අය, අපේ පරම්පරාව මෙහෙම අය, එහෙම පුළුවන්ද කියලා නේද? මේවා ඔක්කොම පින්වත්නි අන්තිමට කොහෙද වැටෙන්නේ? මරණෙත් එක්ක ඔක්කොම වැටෙන්නේ මහ පොළොවට. ඉතින් එවැනි දේවල් එක්ක පොරාල්ලල්ල හිටියා කියලා කවදාකවත් ඔය කියන තත්වයන් රැක ගන්න හම්බෙන්නේ
එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. අඩුම තරමේ අපේ ශරීරයේ තරමක්වත් අපි දන්නේ නැහැ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ අත් වහලා තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ඒ වචන තුන කියන්න කියලා ඔහේ සරලව කියලා දානවා. අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද? දුක්ඛ කියලා කියන්නේ මොකක්ද? අනාත්ම කියලා කියන්නේ මොකක්ද කියලා මේ අත දන්නවා. ඉතින් ඔය පොඩ්ඩට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණේ. පැහැදිලි වශයෙන්ම ඒවා විශ්ව ධර්මතා මුළු ලෝකයේම මුළු විශ්වයේම තියෙන ධර්මතාවයන් තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මේක පින්වත්නි අපි තුලින් දැක ගන්නට ඕනේ. අන්න ඒක නොදැක ගන්න කාලය දක්වා මොකද වෙන්නේ? අපිට පහළ වෙන සංඥාව නැත්තම් අපිට හිතෙන්නේ මේ ලෝකය නිට්ටයයි කියලා, වෙනස් වෙන්නේ නෑ කියලා. මේ ලෝකයේ සැපයි කියලා දැනෙනවා පින්නන්නේ අපිට. ඒක වැරදීමක්. බලන්න. සැපයි කියලා දැනෙන හින්දා මොකද වෙන්නේ? මේ ලෝකයේ සැපයි. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාහයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස. කියන දේවල් එක අල්ලන පොරය. කොච්චරද බලන්න මේ ලෝකයේ ජනතාව නේද? ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා හම්බෙලා. අඩුම ගානේ අපි පොඩි කාලේ ඉඳන් මේ ඇහෙන් රූප බලනවා. කොහොම මට පේනවද කියලාවත් කල්පනා වුණාද? මන්ද ඒක කරගත්තේ. මේ පෙනීම කියන එක ලබා ගත්තේ මමද? අනේ අම්මේ මන් නම් දන්නේ මට හම්බෙච්ච එකක්. නේද? ඉතින් කනට සද්ද ඇහෙනවා. නේද? මන්ද කරගත්තේ. මන් නම් දන්නේ හම්බෙච්ච එකක්. නේද? නාසයට ගඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. ශරීරයට පහස දැනෙනවා. ඒව මං කරගත්තේ වද? නෑ ඒවා මට හම්බෙච්ච වගේ. උපතින් හම්බෙච්ච ප්‍රතිලාභ වගේ. ලෝකයේ දිහා බලනකොට ඇහැට රූප පේනවා. මේක කොහොමද පේන්නේ කියලාවත් අපි දන්නවද අඩුම ගන්න? නෑ. කොයි වෙලාවෙ නැති වෙයිද කියලා දන්නවද? නෑ. විශ්වාසයක් තියෙන්න පුළුවන්. මං කරගත්ත දේකුත් නෙවෙයි, මට ඕන හැටියට පවත්තන්නත් බෑ, නවත්තන්නත් බෑ. දැන් ඉතින් බලන්නකො කන ගැන හිතලා පොඩ්ඩක්. ඉපදිච්ච දවසේ ඉඳන් වටේ පිටේ තියෙන සද්ද ඔක්කොම ඇහෙනවද නැද්ද? දැන් නවත්තන්නද? දැන් ඉතින් හම්බුණානේ, දැන් ඉතින් අහන් ඉන්න. නේද? බාහිර ඇහෙන ඔක්කොම ඇහෙනවා. ඒ ඉස්සරහා පේන්න තියෙන ඔක්කොම පේනවා. එන ගඳ සුවඳ දැනෙනවා. ඉතින් මේ දැනෙනේවත් එක්ක අපිට සැප උපදිනවා අපිනත්. ආන්ගේ උපදින සැප පිටිපස්සේ නෙවේද තිරිසංගත සත්වයෝගේ ඉඳලා අපි ඔක්කොමල දුවන්නේ ඒ සැපය නැවත ලබා ගන්නද නැද්ද? ඇහැට යමක් දැකලා සැපයක් ඉපදුනා නම් ඒක ආය ගන්න දුවනවද නැද්ද? ඒක ආය ඇති කර ගන්න දුවනවා. මොකද ඒක නවතින්නේ නැහැ. ඒක තියෙන්නේ නැහැ. මුළු ලෝක සත්වයාම මහා පොරයක යුද්ධ කර ගන්නවා. කපා ගන්නවා. කොටා ගන්නවා. මරා ගන්නවා. කලකෝලහල ඇති කර ගන්නවා. බැන වැද ගන්නවා. ඇනුම් පද කියනවා. අනිත් අයව රිද්දවනවා. කූට උපක්‍රම යොදනවා. එතකොට දඬු මුගුරු අතර ගන්නවා. ඒ සෑම දෙයක්ම කරන්නේ පින්වත්නි සැප ලබා ගන්නද නැද්ද? දැන් ලබාගත් සැපයක් ඉතුරු වෙලා තියෙනවද? ලබාගත් සැප කොහේ හරි ඉතුරු වෙලා තියෙනවද? දැන් අදහස මොකද්ද? ඊයේ පෙරේදා ලබාගත් සැප ආය කොහොම හරි මේකේ හදාගන්න නටනවා දඟලනවා නේද? තිබ්බ සැප ආය නැවත හදාගන්න හදනවා. ලැබිලා තියෙන දුක් ඔක්කොම නැති කරගන්න හදනවා. කවදාකවත් ඉවර වෙන්නේ නැති අනවරාග්‍ර සංසාර ගමනක අපි ඔක්කොම යනවා. මේ ඔකොටම හේතුව අපිට මේ බව තේරෙන්නේ නැතිකම, දැනෙන්නේ තේරෙන්නේ නැතිකම. ඒකින්ද අපිට මේවා තෝරගන්න, මේ ලෝකෙට ඇලිලා වැඩක් නැති දේවල් තෝරගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අපිට 4 ආකාරයක කලින් කිව්වා වගේ මෙනෙහි කිරීමකට යන්න කිව්වා. අපි රැවටිලා ඉන්නවා මේ ශරීර පිළිබඳව. අපි රැවටිලා ඉන්නවා වේදනාවල් පිළිබඳව. අපි රැවටිලා ඉන්නවා සිත් පිළිබඳව. අපි රැවටිලා ඉන්නවා ධර්ම පිළිබඳව. කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. කොටස් 4කට බෙදුවා. ඔය 4ට තමයි රැවටිලා ඉන්නේ. මේ 4න් එකිනෙක අරගෙන එහි ඇත්ත తত্ত্বය තෝරා ගන්නට බුදුරජාණන් වහන්සේ ඒක මෙනෙහි කරන්නය කියලා කිව්වා. නිවැරදි හැඟීමෙන් මෙනෙහි කරන්න කිව්වා. දැන් කයවල් ගැන මෙනෙහි කරනවා කියන එක අපේ පින්නත්නි හරි පහසුයි අපිට. මොකද ඒ වැඩේ හොඳට
කියන්න ඕන. හොඳට පුරුදුයි නේද? වැඩිපුර මෙනෙහි කරලා තියෙන්නේ කයවල් ගැනම හින්දා. නේද? දරුවන්ගේ ශරීර ගැන, අන් අයගේ ශරීර ගැන නේද? එතකොට ත්‍රිසංගත වෙලත් වැඩිපුර මෙනෙහි කර කර ඉඳලා තියෙන්නේ විරුද්ධ අයගේ කයවල් ගැන. ඉතින් එහෙම කයවල් ගැන මෙනෙහි කර කර හිටපු අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති. කයවල් ගැන මෙනෙහි කරන්න. පුරුදු වැඩේනේ. හැබැයි කොන්දේසියක් එක්ක. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. කොහොමද මෙනෙහි කරන්න කියන්නේ? ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, මුලා වෙන්නෙත් නැතුව. ඇලෙන්නෙත් නැතුව හිතෙන්, ගැටෙන්නෙත් නැතුව, මුලා වෙන්නෙත් නැතුව මෙනෙහි කරන්න කියනවා. අන්න ඒ සඳහා අවශ්‍ය කරනවා කියලා සඳහන් කරලා තිනවා ආතාපි සම්පජානෝ සතිමා. සිහිය, නුවණ සහ වීරය කියන එක. නුවණ හොයාගන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු දේ තියෙනවා. අන්නේ නුවණ තියෙනවා. කෙනෙක් මැරෙනවා කියන එක ගැන අන්න ඒක කෙනෙකුට තියෙන නුවණ. පුංචිම පුංචි ළමයින්ට කෙනෙක් මැරෙනවා කියලා නෑනේ. නේද? දැන් එහෙනම් ලොකු අයට තමන් මැරෙනවා කියන අදහස තියෙනවද නැද්ද? මැරෙනවා කියන අදහස තියෙනවා. එහෙනම් ඒක නුවණක්ද නැද්ද? ඒක නුවණක්. එහෙනම් ඒක අපිට තියෙන නුවණක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේ නුවණ පිළිබඳ වූ සිහිය හැම වෙලෙම තියෙනවද? නුවණ පිළිබඳ වූ සිහිය. මට යම් නුවණක් තියෙනවා. මැරෙනවා කියන නුවණ තියෙනවා. මේ නුවණ පිළිබඳ වූ සිහිය හැම වෙලෙම තියෙනවද? මැරෙනවා කියන එක දන්නවනම්, මැරෙනවා කියන එක හැම වෙලෙම මතක් වෙනවා නම් අපේ පින්වත්නි, මේ ලෝකෙ මීට වඩා ගොඩාක් සුන්දර වෙනවද නැද්ද? නේද? කවුරු හරි අපිට නපුරු වචන කියලා බයිනකොට, ඊර්ෂ්‍යා කරනකොට, වැටතල්ලු කරනකොට නේද? එක එක ඒවා කරනකොට අපිට මරණය මතක් වෙනවනම් හිතේ ප්‍රශ්න විසඳෙනවද නැද්ද? නේද? මාව තව මොහොතකින් මැරෙන්න පුළුවන්. අන්තිම තප්පර කීයද දන්නේ මම මේ යන්නේ. නේද? එහෙමනම් ඒක මතක් වෙනවා නම් පින්වත්නි අපි ප්‍රමාද වෙවි ඉඳීද? මම දන්නවා මේ ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ගේම බලාපොරොත්තුවක් තියෙනවා මේ ජීවිතේ කොහොම හරි සෝවාන් ඵලයටවත් වෙන්න ඕනේ කියලා. නැද්ද? නැද්ද? වැඩි දෙනෙක්ගේ තියෙනවා. මේ කවදද දන්නේ පටන් ගන්න ඉන්නේ? පටන් ගන්න ඉන්නේ කවද්ද? අන්න ඒ ප්‍රශ්නේ ඇහුවොත් පටන් ගන්න දවසක් තියෙනවා. හැබැයි තව සෑහෙන එක ප්‍රශ්නයක්, දෙකක්, තුනක් එහෙම කීපයක් ප්‍රශ්න වගේක් තියෙනවා නේද? ඒවා ඉවර කරලා නේද පටන් ගන්න ඉන්නේ? ඇත්තම කතා කරොත් එහෙම මේ මට තව පොඩි වැඩ වගේක් තියෙනවා, මේ දරුවාගේ දේවල් වගේක් තියෙනවා නේද? ඊඩමේ දේවල් වගේක් තියෙනවා, ඔප්පුවක් නිදහස් කරන්න තියෙනවා, පුංචි කරදර වගේක් තියෙනවා. අන්න ඒ ටික ඉවර වෙලා රාජකාරී වගේක් තියෙනවා. ඒ ටික ඉවර කළා මම පටන් ගන්න ඉන්නේ කියලා. මරණය ගැන මතක් වෙනවා නම් පින්නත් ඒක තව මොහොතකින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙනකොට කරන්න ඕන දේ කරගෙන තියාගත්තේ නැත්තම් ආයෙ මේ තව වැඩ තිබ්බා කියලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? මම මේ අතංගේ මෙහෙම අහනවා වුණාට. ඔය ඔක්කොම වැඩ කරන ගමන් ආදරය කරන අය ගැන මෙනෙහි කරන්නේ නැද්ද? එහෙම තමන් ආදරය කරන කෙනෙක් ගැන මෙනෙහි කරන්න අමුතු වෙලාවක් ඕනද? ආදරේ වැඩි කරගන්න අමුතු වෙලාවක් ඕනද? නෑ. කන ගමනුත්, නාන ගමනුත්, වැඩට යන ගමන්, බස් එකේ යන ගමන්, නිදියන්ට යනකොට හැම වෙලේම මෙනෙහි කරනවා. නේද? එහෙම මෙනෙහි කරපුවම ආදර හැඟීම වර්ධනය වෙනවා. අකුසල හැඟීමක් ඒක. කුසල හැඟීම හැම වෙලේම මෙනෙහි කර අවශ්‍ය නම් තමන්ගේ ගෙදර වැඩ කටයුතු කරන්න බෑද? එහෙම වුණා නම් මොකද වෙන්නේ? කුසල හැඟීම ප්‍රබල වෙනවා. තමන් කරන හැම නිමේෂයකම අඩුම තරමින් මරණයවත් මතක් වෙනවනම් මරණය ගැන මෙනෙහි කරමින් යම් කිසි කෙනෙක් මාව මැරෙනවා කියලා නෙමෙයි මේක පින්නත්නි සමහර ඇත්තෝ වැරදි අර්ථකථනයකට යනවා. බුදුරජාණන් වහන්සේ මරණය ගැන මෙනෙහි කරන්න කිව්වේ ඇතිවීම නැතිවීම ගැන මෙනෙහි කරන්න කිව්වේ ඇත්ත අවබෝධ කරගන්න විතරයි. සමහර අය කියනවා වෙලාවකට අපිටම ඔය ඉතින් ඔය මරණය ගැන ලෙඩ වෙනවා ගැන මොකටද අපේ මෙනෙහි කර ඉන්නේ? ඕවා ඍණාත්මක චින්තනයට යන්නේ. සමහර අයත් කියනවා බෑ කියන වචනේ කියන්නවත් බෑ. ඒක මේ මොකද්ද ධනාත්මක චින්තනයකට හරියන්නේ නැහැ. බෑ කියන වචනේ භාෂාවෙන් අයින් කරන්න කියනවා. බෑ කියන වචනේ අයින් කරාට බෑ කියන හැඟීම අයින් වෙනවද? නෑ. නේද? වචනත් එක්ක නෙමෙයි මේ පෙරලිය තියෙන්නේ මොකක් එක්කද? හැඟීමත් එක්ක.
මරණය ගැන බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කිව්ව විදිහට හරියට මෙනෙහි කරොත් පින්නත්නි ඊට වැඩිය ධනාත්මක භාවයක් තවත් නැහැ. සසර ජීවිතේම යහපතක් කරගන්නයි මරණය ගැන මෙනෙහි කරන්න කිව්වේ. වෙන මොකටවත් නෙවෙයි Tamanට හැක්කි ඉක්මනින් වෙර යොදලා මාව මැරෙනවනේ කියලා නිකන් ගෙදරට වෙලා ඉන්න නෙවෙයි. මැරෙන්න කලින් කරගත යුතු දේ කර ගැනීමටයි අප්‍රමාදී බව ඇති වෙන්නටයි ලෝකේ ඇත්ත Tamanට මතක් වෙන්නටයි මරණය ගැන මෙනෙහි කරන්න කියලා කිව්වේ. මරණය දැනෙන්නේ නැත්තෝ Tamanට ගෙවෙන ජීවිතය ගැන පුදුම වටිනාකමක් දී ගන්නවා. නිකන්වත් හිතුණාද අපේ පින්නත් අයට හෙට එළි වෙන්නේ නැති වෙයි කියලා. හැමෝගෙම අදහසක් තියෙනවා හෙට එළි වෙනවනේ. නොමිලෙම හම්බ වෙනවනේ. නේද? නොමිලෙම දවසක් හම්බ වෙනවනේ. මට තව දවස් ගාණක් හම්බෙන්න තියෙනවනේ. නේද? හම්බෙන්නේ නැහැ කියලා දැනෙනකොට තමයි දවසක තියෙන වටිනාකම තේරෙන්නේ. කොන්ද ඇකිලිලා නැගිට ගන්න බැරි වෙනකොට තමයි මතක් වෙන්නේ මට කොන්ද තිබ්බනම් දන්නවා මම භාවනා කරන හැටි කියලා. එදාට තමයි තේරෙන්නේ. එතකන් තේරෙන්නෙම නැහැ. නුවණ තියෙන ඇත්තෝ ඒක තේරුම් ගන්නවා පින්නත්. නුවණ තියෙන ඇත්තෝ මරණය මෙනෙහි කරන ඇත්තෝ කලින්ම තේරුම් ගන්නවා මේකට හානි වෙන්න ඉස්සෙල්ලා කරන්න ඕන දේ කරන්න ඕනේ. මරණය ගැනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය මේ තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා හදාගන්න ඕනේ. මේවායින් තමයි ඊළඟ උත්පත්තිය තීරණය වෙන්නේ. පුණ්‍ය භාගිය පැත්තෙන් නම් ගරුක කර්මයක් කියන්නේ ධ්‍යාන බලයක්. එහෙනම් දැන් අහන්න ඕනේ මරණාසන්න මොහොතේදී ගරුක කර්මයක් ඉස්මතු වෙන්න මම ධ්‍යාන බලයක් වර්ධනය කරගෙනද දැන්. ඒක නැත්තම් ඊළඟට ඉන්නේ ආසන්න කර්මය. ආසන්න කර්මය කියලා කියන්නේ කර්මය කියන්නේ චේතනාව. මරණාසන්න කාලයේදී ඇතිවන චේතනාව. මේ බලන්න භයානකම. අකමැති කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නකෝ. කවුරු හරි අහිතවත් කෙනෙක් ගෙදර ඉන්නවා අපේ. පෙන්නන්න බෑ කියලා අපි කියන්නේ නේද? මගේ දෑහැට පේන්න බෑ කියලා. අධික ද්වේෂයක් ඇති කරගෙන ඉන්න අය ඉන්නවා සමහරු. හොඳයි. මරණාසන්න ඇඳට වැටිලා සද්දේ පිට කරන්න හදනවා කටින් පිට වෙන්නේ නැහැ. හරි. අත් දෙක උස්ස ගන්න උමනාව තියෙනවා ඉස්සෙන්නේ නැහැ. කිලෝ 10ක් විතර බර දැනෙනවා. ඒ වගේ වෙලාවක වතුර කෝප්පයකුත් අරගෙන අර කියන කෙනා ආවොත් මොනව ඇති වේද ඇතුළාන්තේ? මල කරුමේ මෙතෙන්ටත් ආවා කියලා ඇතුලෙන් පුදුමාකාර කේන්තියක් ඇති වුණොත් අපේ පින්වත්නි ආසන්න කර්මයට විදිහට එන්නේ මොකද්ද? දේශ සහගත හැඟීම. ඒ වගේම තමයි Tamanට නොදැක ඉන්න බෑ කියලා අපේ අම්මා කියන්නේ දරුවන්ව නොදැක ඉන්න බෑ කියලා. එක දවසක් දකින්න නැතුව ඉන්න බෑ, වරුවක් දකින්න නැතුව ඉන්න බෑ කියලා කියනවා. දාලා යන්න බෑ. දාලා යන්න බැරි දරුවෙක් හරි මුණුපුරෙක් හරි පින්වත්නි ආසන්න කාලේදී ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අනේ අප්පේ කියලා නේද? මහා ලෝභී හැඟීමක් ඇති වෙයි. ඒ මදිවට ඔය එකතෙන් එහෙම වුණොත් එහෙනම් මොකද කරන්නේ? තමන් ආදරේ බලාපොරොත්තු වෙච්ච අය ඔක්කොම එක කොටට රොක් වෙනවා. එතෙන්ට ඇවිල්ලා ඔළුව අත ගන්නවා, කොන්ද අත ගන්නවා, එක එක ඒවා කවනවා නේද? කලකිරීමක් එහෙම තිබ්බනම් මට ආදරේ නැහැ කියලා අන්න හිතෙනවා මේ කට්ටිය ගොඩාක් මට ආදරේ යන්නේ මේ රොත්තෙම තව සැරයක් ඉන්න තියෙනවා නම් කියලා. ඉතින් හරි ගෙම්බෝ, වේයෝ, මීයෝ, ඉබ්බෝ, බල්ලෝ නේද? ඒ විතරක් නෙවෙයි ප්‍රේතයෝ, භූතයෝ එහෙම පහළ වෙනවා. මේ ඔක්කොම පින්වත්නි මේ ජීවිතවල තියෙන අනිත්‍ය ස්වභාවය තමයි බලපු නැති හින්දා. මරණය ගැන කලින්ම මෙනෙහි කරා නම් එවැනි හැඟීම් ඇති වෙන්නේ නැහැ. ඒකින්ද කායානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ මරණය ගැන මෙනෙහි කරන්න නව ආකාරයක්ම දේශනා කරා. ඒවා හොයාගන්න ඕනේ. මම මේ වෙලාවේ කියන්න හදන්නේ මූල ධර්මයේ විතරයි. මේ අත්තන්ට පුළුවන් කායානුපස්සනා කියන කමටහන අරගෙන සතර සතිපට්ඨාන දේශනාවේ කරන්න ඕන දේ මම දැන් මේ කියන්නේ. අරගෙන කමටහන් 14ක් තියෙනවා. කමටහනක් කියලා කියන්නේ මෙනෙහි කරන දෙයට. කමටහනක් කියන්නේ මෙනෙහි කරන දේ, මෙනෙහි කරන්න ඕන විදිහ. කය ගැන ඇත්ත අවබෝධ වෙන්න මෙනෙහි කරන්න ඕන විදිහ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරන්න කියනවා. තමන්ගේ අනුන්ගේ එකට අරගෙන මෙනෙහි කරන්න කියනවා. ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කියලා. හරිද? ඒ කියන්නේ එක පැත්තකින් බලන්න නිකමට හිතුවොත් මේ මුළු ශරීරයම සාන්ත නැත්තම් බොහොම ලස්සන ස්වභාවයේ තියෙන දුගඳ නැති ප්‍රිය රෝස මල් වගේද? මේවා කොහොම ඉතා පිළිකුල් කටයුතු ඒවා. ඒක අපි දන්නේ නැද්ද? නවදොරකින් අසුචි වැగిරෙනවා කියලා දන්නේ නැද්ද? බේර ගන්න කොච්චර උත්සාහ කරනවද කියන්නකෝ පාරේ යද්දි. නේද? මොකද මේ සරසගෙන යන්නේ. සරසන් ගියේ නැත්තම් අනිත් අය මේකේ ඇත්ත අනිත් අයට පේනවා. ඒකින්ද ඒක නවත්ත ගන්න පුදුමාකාර මහන්සියක් ගන්නවා හැමෝම. නේද? කොණ්ඩේ සුදු වේගෙන යනකොට කොහොම හරි කළු කරගෙන ඔන්න මගේ කොණ්ඩේ සුදු වෙලා නැහැ.
නේද? ගඳ ගහනකොට කොහොම හරි නේද? ගඳ ගහනකොට කොහොම හරි අර මේ සුවඳ වලුන් ටිකක් දාලා මගේ ළඟ රෝස මල් සුවඳ තියෙන්නේ, පිච්ච මල් සුවඳ තියෙන්නේ කියලා පෙන්වන්න හදනවා. නේද? කොහොම හරි පිරිසුදු කරගෙන ඊළඟට මගේ හැම බොහොම හොඳයි මේ බලන්නකො රන්වන් පාටයි මේ බලන්නකො පාට මේ බලන්න රැලි කියලා නොයේකුත් මෝස්තර වලින් හැම වෙනුවට උඩින් ඇඳුමක් දාගෙන විලාසිතා කියලා එහාට මෙහාට වෙදිනවා නේද? ඊළඟට කළු ලපයක් එන්න දෙන්නේ නැහැ මොකක්වත් නැහැ. හැම ඒවම උදුර දා මොනවා හරි කර මේක කොහොම හරි පවත්ත ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් සාර්ථක වෙනවද? නෑ. ලෝකේ හැබැයි ඇත්ත දන්නවා. මේ ඔක්කොම කරගන්න බැරි දෙයක් එක්ක දඟලිල්ල. නිවැරදි සිහිය ඉපදුන ඇත්තෝ පින්වත්නි, ඒ කියන්නේ හිස පීරන්නේ නැතුව ගඳ ගහගෙන ඉන්නේ නැහැ. නිවැරදි සිහිය ඉපදුන ඇත්තොත් පිරිසිදුවට ඉන්නවා. හැබැයි කෝලම් කරන්නේ නැහැ. ඒකත් එක්ක මුලා වෙන්නේ නැහැ. ශරීරයත් එක්ක මුලා වෙන්නේ නැහැ. හැබැයි පිරිසිදුවට ඉන්නවා. ඇයි ඒ? හොඳට දන්නවා මගේ ගඳ අනිත් අයට අප්‍රසන්නයි. මේක ගඳ ශරීරයක් කියලා හොඳට දන්නවා. මේක අසුචි ශරීරයක් කියලා හොඳට දන්නවා. දැනගෙනම ජීවත් වෙනවා. ඒකින්ද හානිය අවම කරීමේ බලාපොරොත්තුවෙන් සමහර විට ගිහි පින්වත් කෙනෙක් නම් සුවඳ විලවුන් දාන්නත් පුළුවන්. දන්න කෙනා සුවඳ විලවුන් දාන්නේ ගඳ අයින් කරන්න කියලා හිතාගෙන. නොදන්න කෙනා සුවඳ විලවුන් දාන්නේ සුවඳ ගන්න කියලා හිතාගෙන. අන්න ඒ සංකල්ප දෙකේ තමයි වෙනස තියෙන්නේ. අන්න ඒකින්ද මේ කය පිළිබඳ නිවැරදි සංකල්පනාවෙන් වාසය කරන්න තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරන්න කියලා කියනවා. අන්න එහෙම මෙනෙහි කරනකොට පින්වත්නි තමන් නියමාකාරයෙන් යම් කිසි ආකාරයක කෙස්ලොම් නියදත් සම් නස්සහර ඇට මිදුළු ආදී ගැන ඇත්ත తত্ত্বය තමන්ට වැටහෙනකොට තේරෙනකොට නැවත මෙනෙහි කරනකොට මෙන්න හදිස්සියෙම සිහියක් උපදිනවා. දෙයියනේ මේ ශරීරය මේක බලකුණක් වගේනේ මේක පිළිකුල් කටයුතුනේ කියලා තිබ්බ අසිහිය අයින් වෙලා සිහියක් උපදිනවා. ආන්ගේ සිහිය උපදිනකොට දැන් ඒකෙන් විතරනේ ධාතු මනසිකාරණුත් එහෙමයි. ආනාපාන සතියනුත් එහෙමයි. ඉරියාපත භාවනාවෙනුත් එහෙමයි. ඒ වගේ දීලා තියෙන ඕනම නැත්තම් නවසියුතික වලිනුත් එහෙමයි. මේ හැම එකකින්ම තමන්ට නැති සිහියක් උපදිනවා. මගේ මේ ශරීරය දැන් නවසියුතික වලින් කරන කෙනෙකුට අඤ්ඤේන හත්තට්ටිකං අඤ්ඤේන පාදට්ටිකං අඤ්ඤේන පිට්ටිට්ටිකං අඤ්ඤේන කට්ටට්ටිකං අඤ්ඤේන සීසකටහං මේ භාවනාව කරන කෙනාට මේ ඔලු කට්ට වෙලාවක අර පැත්තේ මේ අත් කට්ට අර පැත්තේ මේ කකුල් කට්ට අර පැත්තේ කොඳු ඇට පෙළ අර පැත්තේ කියලා පින්නන්නේ තැන් වල විසිරීලා යනවා කියලා එයා මෙනෙහි කරනවා. කොයි වෙලාවෙ හරි මේක ඇත්තටම විසිරීලා යනවද නැද්ද? නේද? ආන්ගේ සිහිය අපිට තියෙන්න ඕන. කොච්චර අසිහියෙන් මේ අඩුම ගානේ ජීවත් වෙනවද කියලා තේරුම් කරන්න මම හැමදාම කියනවා මතකද? හීනෙන් ඇටසැකිල්ලක් දැකලා බය වෙලා සමහර අය බය වුණාම මොකද කරන්නේ? ළඟ ඉන්න කෙනාගේ අතින් අල්ලලා කතා කරලා කියන බය වුණා මං ඇටසැකිල්ලක් හීනෙන් දැක්කා කියලා. ඇල්ලුවේ මොකකින්ද? ඇල්ලුවෙත් ඇටසැකිල්ලකින්. අඩුම තරමින් සමහර ඇත්තන්ට මැරෙනකන්වත් මේක ඇතුළේ මේ ඇටසැකිල්ලක් එහාට මෙහාට දුවනවා කියලා තේරෙන්නේ සිහිය එන්නේ නැහැ. ඒ සිහිය හදා ගන්න ඕනේ. ඒ සිහිය නිකන් එන්නේ නැහැ. කඩවල් වලට යනකොට මෝස්තර තියෙන තැන් වලට යනකොට ලෝකේ වැඩිපුර තියෙන කෙලෙස් උපදින තැන් වල රූපවාහිනියේ ඒ තැන් වල මේ ඇටසැකිලි කතන්දරේ නැහැ. අසිහිය උපදින දේවල්මයි තියෙන්නේ. ඒකින්ද සිහිය උපදවා ගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට තමන් තත්වාකාරයෙන් ඇත්ත ඇති සැටියෙන් මෙනෙහි කරනකොට මොකද වෙන්නේ අපේ පින්වත්නි? තමන්ගේ කෙලෙස් මල ක්‍රමානුකූලව ටික අර ප්‍රබල අකුසල හැඟීම් අඩු වෙනවා. අකුසලය කියන හැඟීමෙහි නැත්නම් අකුසලය කියන මේ හිතෙහි ස්වභාවයක් තියෙනවා. අකුසලය කියන එක පින්නත්නි ඇත්ත සම්පූර්ණයෙන් වහලා දානවා. අපිට ඇත්ත දැනෙන්නේ නැහැ, ඇත්ත තේරෙන්නේ නැහැ. ඇත්ත අහුවෙන්නේ නැහැ අපිට. අහුවෙන්නේ නැත්තේ අකුසල් ඉස්මතු වෙනකොටයි. එතකොට අකුසලයේ අඩු වෙනකොට ඇත්ත වැටහෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒකින්ද කලින්ම මේ සතිපට්ඨාන දේශනාවේ දේශනා කරනවා තමන්ට තියෙන නුවණ පිළිබඳ සිහිය තියාගන්න. ඒකට තියෙන ටික ඉස්සෙල්ලා මෙනෙහි කරන්න කියලා. තියෙන ටික හොඳට මෙනෙහි කරනකොට ඒ පිළිබඳ සිහිය තමන්ට ඇති වෙනවා. ඒ සිහිය පවත්වාගෙන ඉන්නකොට ඒ සිහිය දැන් වෙනස් වෙට දෙන්නේ නැතුව පවත්වා ගන්න නම් මොකද කරන්න ඕනේ? දැන් මතක තියෙන්න ඕනේ. ඇති වෙච්ච නුවණ පිළිබඳ නැවත මෙනෙහි කර බලනවා. මගේ සිහිය මට තියෙනවාද? මගේ සිහිය මට තියෙනවාද? ඒක නැවත එනවාද කියලා බල මොකද කරන්නේ? යාදිසං වපතේ බීජං තාදිසං හර්තේ පලම් වපුරන විදිහට තමයි අස්වැන්න. ඒ වගේ කුසල සිතුවිලි වපුරනකොට කුසල සිතුවිලිම හට ගන්නවා. එතකොට
අපි මොකද කරන්න ඕනේ? අර විදිහට මේ ශරීරයේ ඇත්ත ස්වභාවය මරණය හෝ මොකක් හරි එකක් අරගෙන නැවත මෙනෙහි කරනකොට නැත්නම් රුක්ක මූලයක් අරඤ්ඤයක් ශුන්‍යාකාරයකට ගිහිල්ලා කායානුපස්සීව වාසය කරනවා කියන්නේ හිතෙන් කායයි කයෙහි ඇත්ත ඇති සැටියෙන් දකිමින් වාසය කරනවා. එතකොට උපදින සිහියක් ඉපදුනහම ඒක නැවත මෙනෙහි කර ඒ සිහිය පවත්වා ගන්න ඕන. ආන් ඒ සිහිය පවත්වා ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය කියලා. ඊට එහා ගිය සිහියකට නුවණකට හේතු වෙනවා කියලා. බලන්නකෝ ක්‍රමානුකූලව අපි අරන් යන්නේ මොකටද? කයේ ඇත්ත తත්ත්වය දැනගන්න. ඉතින් ඉති අජ්ජත් බහිද්ද කියලා මෙනෙහි කරපු කෙනාට අජ්ජත් බහිද්ද කියලා ගන්නකොට මේ දෙපැත්තම එකක් කොට දැනෙනවා. අපි ළඟ මාන්න හරියට තියෙනවානේ මම ලස්සනයි යහවලා කැතයි මම කැතයි යහවලා ලස්සනයි කීකේ මේ එක එක ශරීරවල මගේ හැම මෙහෙමයි මගේ කීකේ තියෙනවා පින්වත්නි නේද? ඒකින්ද නේද මේක සරසලා ඇට මාල දාලා මේකට නොයේකුත් දේවල් කරලා වයසට ගියත් මොකද ආය කණ්ණාඩිය ළඟට ගිහලා ගොඩාක් වෙලා ඉන්නවා. කණ්ණාඩිය ළඟට යන්න එපා කියනෝ නෙවෙයි. තමන්ගේ චේතනාවයි බලා ගන්න ඕනේ. කණ්ණාඩිය ළඟට යා යුත්තේ කුමකටද? විදර්ශකයා. ගිහිලා බලන්න ඕන හොඳට. මොකද මේ ශරීරයේ ලැජ්ජාව උපදින ශරීරයක්. මේ ශරීරයේ ලැජ්ජාව උපදින තැන් හරියට ආවරණය වෙලාද පාරට බහින්න ඉස්සෙල්ලා. එච්චරයි බලා ගන්න ඕනේ. නේද? එච්චරයි බලා ගන්න ඕනේ. ඒක බලන්නද මේ ඇත්තෝ කණ්ණාඩිය ළඟට ගියේ? මන් දන්නේ නැහැ. තමන්ගේ පැත්තෙන් අහගන්න. නේද? නිවැරදි සිහිය ඇත්තම් කණ්ණාඩියෙන් දකිනකොට මේ මොන ශරීරයක්ද මගේ අම්මේ මේක අරන් පාර යන්නේ කොහොමද මම නේද කියලා දැනෙන්න ඕනේ. එතකොට හරියට භාවනාව කරන කෙනෙකුට අතුලාන්ත තමන්ගේ සහ අනුන්ගේ ශරීර එකක් කොට නේද වෙනසක් නැතුව දැනෙනවා. ආන් ඒ වෙනසක් නැතුව දැනෙනකොට අර සීමාවල් කැඩෙනවා. අපි තියාගෙන ඉන්න මාන්නාදිකකම් කැඩෙනවා. එතකොට තවත් කෙලෙස් අඩු වෙනවා. අන්නේ තවත් කෙලෙස් අඩු වෙනකොට පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝවේහි තියෙන අනර්ගම දේශනාව ලෝවේහි තියෙන වටිනාම වචනය බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතෙන්ට යන්න අර ටික කරන් එන්න ඕනේ. මේ කයෙහි ඇතිවීම සහ නැතිවීම මෙනෙහි කරන්න. සමුදය වය වශයෙන් මෙනෙහි කරන්න. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වය ධම්මානුපස්සීවා කායස්මින් ඊළඟට දෙකම එකට. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින්. එතකොට යාට තේරෙනවා හැම නිමේෂයකම මේ ශරීරයේ ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා කියලා. මුලදී තේරෙන්නේ නැහැ. බලන්න මම මේ අතගෙන් නිකමට ඇහුවොත් නියපොතු වැවෙන්න වෙනම වෙලාවක් තියෙනවද අපේ ශරීරේ? කොණ්ඩේ වැවෙන්න වෙනම වෙලාවක් තියෙනවද? දිරන්න වෙනම වෙලාවක් තියෙනවද? මහත් වෙන්න වෙනම වෙලාවක් තියෙනවද? අසනීප වෙන්න වෙනම වෙලාවක් තියෙනවද? ඒවා නැවතිලා තියෙන වෙලාවක් තියෙනවද? නියපොතු වැවෙන එක මගේ මේ වෙලාවේ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? හැම නිමේෂයකම මේ ශරීරයේ කොටස් නේද ඇති වෙමින් නැති වෙමින් මේ බව තමන්ගේ මනසින් දකින්න මේ කියනකොට බෑ. ඒක දකින්න නම් පින්වත්නි ඊට එහායින් කරගත යුතු සීල් සමාදන් වෙලා හරියට සමාදන් වෙලා කියෝලා නෙවෙයි. පාණාතිපාතා වේරමණී කියනකොට ඉතින් පාණාතිපාතා වේරමණී කියලා නිකන් ඉන්නවා. ඒකට කියනවා සිල් කියවනවා කියලා. වැඩි දෙනෙක් බෞද්ධයත්ෝ සිල් කියවනවා. තමන්ගේ හිත රැක ගැනීමේ අදිෂ්ඨාණයෙන් මගේ කෙලෙස් දුරු කර ගැනීමේ අදිෂ්ඨාණයෙන් මම ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා කියලා ගත්ත අදිෂ්ඨානය එක දිගට සිහිය එක දිගට තියාගෙන කොහොම හරි නවත්ත ගන්න ඕන මధుරයක් හරි කෝඳුරුවෙක් හරි මරණ එක. හරිද? ආන් එතකොට සිහියයි ඇති වෙන්නේ. වීරියයි ඇති වෙන්නේ. ඉවසීමයි ඇති වෙන්නේ. ඒක තමයි ප්‍රාථමික වශයෙන් හිත පුහුණු කරන වැඩපිළිවෙල. ඒ විදිහට සීලයෙන් ආඩ්‍ය වෙලා තමන් මොකද කරන්න ඕනේ? ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. ආහාරයේ මාත්‍රාඥතාවය පිසු හැදිලා වාගේ ගිලගෙන යන්නේ නැතුව නේද? තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් කෑම කියන්නේ මේ ලෝකේ අපේ අම්මේ කාපු කෑම එහෙම දන්නවනම් එහෙම සංසාර ජීවිතේ නේද? ආයෙනම් බලන්නේ නැහැ මේ පැත්තවත්. නමුත් මොකද වැඩේ දැනටත් හිබ්බාගේ කට්ට වාගේ කොහෙ ගියත් කෑම මල්ලක් නම් අරයි යන්න ඕනේ. ඒක නැතුව යන්න බෑ. ඇත්ත ජීවත් වෙන්න මං අහන මේ ඇත්තන්ගෙන් මේවා ඔක්කොම අනිත් පැත්තට හරව ගන්න එපා. කෑම නැතුව ජීවත් වෙන්නද මේ හාමුදුරුවෝ කියන්නේ? නෑ. කෑම ඕනේ මොකටද? වාහනේට තෙල් වගේ. දුවන්න විතරයි කෑම. මං අහනවා හිතෙන් අහන්න කියලා මේ ශරීරය පවත්ත ගන්න විතරද මං කෑවේ?
මොකටද කෑවේ? මේ දිව හරහා යනකොට මේක නේද? එක එක වේදනා හදනවා. ඒක නැවත හදාගන්න මොකද කරේ? දාලා බඩ ඇදෙනකන් දානවා. මොකද මේ හරහා යන චුට්ටට ඇති වෙන වේදනාවට. ඉතින් ඒවා පාලනය කරගෙන ඉන්ද්‍රිය සංවරය කරගෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආදිය ඇති කරගෙන සිහියෙන් ඇති කරගත්ත නුවණ පිළිබඳ සිහියෙන් වාසය කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සංවෘතව තමන්ගේ හිත රැකගත්තොත් අපේ පින්වත්නි අන්න ඒ කෙනාට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන සිහිය නුවණ ඇති කරගන්න පුළුවන්. ඒ නුවණ පිළිබඳ ඊට පස්සේ සිහිය තියාගන්න ඕන. ආන් ඒකට කියනවා උදය වය ඥානය කියලා. හරිද? ඇතිවීම නැතිවීම කියලා. මෙන්න මේ ඇතිවීම නැතිවීම කියන මේ සියල්ල කය හෝ වේවා හිත හෝ වේවා සියල්ල ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මම මේ අත්ංගෙන් අහනවා අපි ඕකට අනිත්‍ය කියලා කියනව නේද වෙලාවකට? හැමදේම නැති වෙනවනේ ඒකින්ද අනිත්‍යයි කියනවා නේද? හොඳයි මම මේ අත්ංගෙන් මෙහෙම අහනවා. පින්වත්නි මේ ලෝකේ ඇති වෙලා නැති වෙනවා නේද? නැති වෙච්ච දේ ඇති වෙනවා. ඒක ඇතිවීමක් තියෙනවනේ. නැතිවීමකුත් තියෙනවා. මං ඇහුවොත් මෙයාගෙන් නැති වුණාට කමන්නේ නැති වෙන දේ, ඒ කියන්නේ නැති වෙච්ච දේ ඒ විදිහටම ආය ඇති වෙනව නම් ප්‍රශ්නයක් නැහැ නේද? අයිනෝ ඇතිවීම නැතිවීම කියන එක ඇත්ත. නේද? ඇතිවීම නැතිවීම කියන එක ඇත්තයි. හැබැයි ඉතින් කමන්නේ නැහැ මට. මොකද දැන් අපි හිතමු ලොකු උදාහරණයක් ගමුකෝ. අපේ අම්මා මැරෙනවා. ඒක ඇත්ත. මැරෙනකොටම ආය උපදිනවා නම් ඒ තිබ්බ විදිහටම ඉතින් මැරුණොත් අපිට මොකද ඇයි? ඇයි එහෙමම ආය ඇති වෙනවනේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. එහෙනම් අනිත්‍ය කියලා අපි ඒකට කිව්වනම් නේද? ඇතිවීම නැතිවීම විතරක් දැනගත්ත කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. නැති වෙච්ච එකත් ඇති වෙනවා. ඇති වෙන්නේ සර්ව සමව නම් අන්න ඒකට කියනවා නිට්ටයයි කියලා. නේද? එහෙනම් එයාට එහෙම හැඟීමකින් ඉන්න පුළුවන්. නමුත් විශ්ව ධර්මතාවය තුල නැත්නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ලෝකයේ අපි හැමෝ ළඟම තියෙන ලක්ෂණය තමයි යමක් නැති වෙනවා. නැති වෙච්ච දේ ඒ විදිහටම ඇති වෙන්නේ නැහැ. ආන් ඒකින්ද ඒ කියන්නේ නිත්‍ය වශයෙන් තියාගන්න බෑ. නිත්‍ය වශයෙන් තියාගන්න බෑ. එහෙනම් නිට්ටයද අනිත්‍යද? අන්න බලන්න සමුදය වය දැක්ක කෙනාට සමුදය වය තේරුම් ගත ඇතිවීම නැතිවීම තේරුම් ගත කෙනාට අනිත්‍ය ලක්ෂණය ඇතිවීම නැතිවීම තුලම තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. තේරුණාද? ඇයි ඇතිවීම නැතිවීම හොයනවා? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වය ධම්මානුපස්සීවා කායස්මින්. මේ ඇතිවීමට හේතු වෙන ධර්මතාවයන් නැතිවීමට හේතු වෙන ධර්මතාවයන් ඇතිවීම නැතිවීම කියන දෙකට හේතු වෙන ධර්මතාවයන් හේතුඵල ධම ගැන හොයාගෙන යන යෝගාවචරයට මොකද වෙන්නේ? නැති වෙලා ආය ඇති වෙන්නේ වෙනස් දෙයක් බව ප්‍රකට වෙනවා. අන්න එතකොට යාට මතුවෙන්නේ අන්න එදාටයි මතුවෙන්නේ අනිත්‍ය ලක්ෂණය. හරිද? නැත්තම් ඉතින් අර ඇති වෙන එකම නම් ආය හම්බෙන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට අනිත්‍ය ලක්ෂණය Tamanට තමන්ගේ ශරීරය තුලින් ප්‍රකට කරගන්න නම් ওই වගේ වැඩපිළිවෙලකට යන්න ඕනේ. නිකම්ම මේ කවුරු හරි මැරුණාම අපේ ඇත්තෝ මේවා හැල්ලුවට අරගෙන නේද? අනිච්චේ කියන කෝපයක් අරුණාමත් අනිච්චේ කියනවා. වතුර බොන කෝපෙටත් කියනවා. නේද? හැම එකටම නිකන් ඕක අනිච්චේ කිය ඉන්න එපා. මේක බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු මහා ධර්මයක්. ওই වචන තුන අන්තරස්දාන වෙනවා. ලෝකෙන් අතුරුදහන් වෙනවා. මේ අර්ථය තේරුම් ගන්න බැරුව යනවා. ඒක නිකන් ගීත නාටක වලට විතරක් යොමු වෙන දෙයක් වෙනවා. අනාගත බය සූත්‍ර වල තියෙනවා. ඒවා ගීත වලට විතරක් යනවා කියලා අන්තිමට. ගැඹුරු ධර්මය තමන්ගේ තුලින් දැනගන්න ඕන ධර්මයේ පසකලා ඒවා නිකන් සංගීතයකට මුසුක. අදත් බලන්නකෝ. මහා පිරිතරත් මොකද වෙලා තියෙන්නේ? ගීතයක් වේගෙන යනවා එපාර. නේද? බුදුරජාණන් වහන්සේ සංගීතය ගැන දේශනා කරේ අපිට ඕක තේරෙන්නේ නැහැ. නේද? සින්දුව ගැන දේශනා කරා ඒක පැහැදිලි අඳෝනාවක් කියලා. හරිද? ඒ අඳෝනාව මිහිරියට දැනෙන්න පින්නවත් පංචකාම සම්පත්තිය සැපයි කියලා දැනෙන අයට. හරිද? එතකොට මේක භාවිතා කරගත්තොත් එහෙම අපි මේ උතුම් ධර්මයට ඒක මහා හානියක් බවට පත් වෙනවා. නේද? එතකොට අපි බලා ගන්න ඕන දේ තමයි සමුදය වය කියන தত্ত্বය අපේ කය තුලින්ම අපි ඉස්මතු කරගත්ත කෙනෙකුට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. එතෙන්ට යනකම් අපි බොහෝම පරිස්සමෙන් බලන්නකෝ. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. නේද? කොච්චර ලස්සනට දේශනා කරලා තියෙනවද? අපි මේ හැම තැනම දුව ඉන්නවා.
රුක්ක මූල අරඤ්‍ය ශුඤ්ඤාගාර රුක්ක මූලගතෝවා අරඤ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය බුදුරජාණන් වහන්සේ අපිට දෙන උපදේශ නේද? ඔහොම ඉන්න එපා. රුක්ක මූල අරඤ්‍ය ශුඤ්ඤාගාර හොයාගන්න. උඩුකය ඍජුව තියාගන්න. කමඨහන අභිමුඛයේ තියාගන්න. කය ගැන මෙනෙහි කරන්න. ඇත්ත වැටෙහි. ඇත්ත වැටහුනොත් එහෙම ඔය ඇති වෙන සැප වේදනාව මුලා වෙච්ච එකක් කියලා තේරෙයි. අනාගත සංසාර බය හොඳට දැනේ. මේකේ ඇතිවීම නැතිවීම Taman තුලින් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබේ. ඇතිවීම නැතිවීම Tamanගේ තුලින් තේරුම් ගන්න ලැබුණාම සමුදය වය කියන தත්වය Taman තේරුම් ගන්න හම්බුනහම ඒක තුලින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙයි. නැත්තම් නිකන් අනිත්‍යයි කිව්වට ඒක සිද්ධ වෙන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණය විතරක් නෙවෙයි පින්වත්නි, යමක් අනිත්‍ය නම් ඒක දුක් බව Tamanට වැටහෙන්න පටන් ගන්නවා. ඒක දුක් බව. අවසාන වශයෙන් බලන්න සමුදය වය දක්වා තේරුම් ගත්ත ඇත්තන්ට දුක් හට ගන්නවා. මං අහන මේ ඇත්තන්ගෙන් දුක් වලට කවුරුවත් කැමතිද? දුක් වේදනාව වලට කැමතිද? නෑ. ඇයි එහෙනම් තියන් ඉන්නේ? ඇයි දුක් වේදනා හට ගන්නකොට තියන් ඉන්නේ? වෙන මොනවා කරන්නද? එහෙනම් මේකේ මේ ඇතිවීම නැතිවීම සිද්ධ වෙන්නේ මට ඕන හැටියටද? සැපත් නැති වෙනවා, දුකුත් නැති වෙනවා. හැබැයි දුක් නැති වෙන්නේ මට ඕන වෙලාවට නෙවෙයි. නේද? ඒවා වෙනස් වෙනවා. දත් කැක්කුමත් වෙනස් වෙනවා. කන් කැක්කුමත් වෙනස් වෙනවා. නේද? හැම එකම අනිත්‍ය ලක්ෂණය තියෙනවා. හැබැයි ඒවා අනිත්‍ය වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒවා වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. මට ඕන විදිහට ඒවා වෙනස් කරන්නත් බෑ. ඒවා නවත්තන්නත් බෑ. පවත්වන්නත් බෑ කියලා ගඟක් මැදක ඉඳගෙන ඉන්න කෙනෙකුට අපේ පින්වත්නි ගඟ ගලාගෙන යන එක වෙනස් කරන්න බෑ. ආන් ඒ වගේ මේ භාවනාව කරන ඇත්තාට ඔය සමුදය වය තුලින්ම අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. මට ඕන විදිහට මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා. අන්න එහෙම දැනෙච්ච කෙනෙක් තවත් වෙනත් ශරීරයක් ගැන බලාපොරොත්තු ඇති වෙයිද? තමන්ගේ කියලා ගත්ත එකවත් මට නැතිකොට අනුන්ගේ කියලා තියෙන එකක් මට වෙයිද? නේද? අවසාන වශයෙන් මම ධර්ම දේශනාවේ මෙහෙම කියන්නම්. මගේ නොවන දෙයක් මගේ කියලා හිතුවා කියලා ඒක මගේ වෙනවද? නැහැ. කවදාවත් නැහැ. මේ ලෝකේ කිසිවක් මගේ කියලා ගන්න බැරි මේ ලෝකේ අපි මගේ කියලා දඟලුවට ඒවා මගේ වෙන්නේ නැහැ. අවසාන ප්‍රතිඵලයේ විදිහට ඉතින් අන්න මලමිනී පිටිපස්සේ කෑග ගහ දුවන්න වෙලා තියෙන එකයි. නේද? මේ දුකෙන් නිදහස් වෙන්න අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට අඩුවක් නැතුවම ධර්මයේ දේශනා කරා. ඒ ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගත්තොත් පින්වත්නි විඳින මේ සියලු දුක් වලින් අයින් වෙන්න පුළුවන්. සසර ජීවිතයේ මේ ලෝකේ අපි දකින්න සැපක් තියෙනවා නම්, පේන සැපක්, බලාපොරොත්තු වෙන සැපක් තියෙනවා නම් සංසාර ජීවිතයේ ඔක්කොම සැප අපි විඳලා තියෙනවා. ඒකින්ද විඳ දේවල් නැවත විඳින්න හොයන්න යන්න ඕනේ නැහැ. ඒකින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදය මම මගේ ජීවිතයට එකතු කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන විඳින දුක් නැවත නොවිඳින තත්යකටපත් වෙනවා. මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ 2015 දිනට 7 වෙනි උපන්දිනය සම්පූර්ණ කරන සසිත් කවිෂ්ක හේරත් පුතාගේ උපන්දිනයට සෙත් පැතීම සඳහා දෙමව්පියන් වන අශෝක හේරත් සහ රුවිනි අබේරත්න යන අය ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා කියලා සඳහන් කරලා තියෙනවා. සසිත් කවිෂ්ක හේරත් පුතාගේ උපන්දිනයට සෙත් පැතීම සඳහා ඊළඟ අරමුණු වශයෙන් කෝනාර පවුලේ මියගිය සෑම, මුදියන්සේ පවුලේ මියගිය සෑම සහ හේරත් පවුලේ මියගිය සැමට පුණ්‍ය අනුමෝදනා කිරීම කියලා සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙම සත්ක්‍රියාවට උරදී කටයුතු කළ සැමට උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන මතු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. දේශකයන්න් වහන්සේට වගේම බෞද්ධ මාධ්‍ය ජාලය නිර්මාතෘ දරණාගම කුසල ධර්ම හිමියන්ට එම කාර්ය මණ්ඩලයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න යෙදුනේ රඹුක්කන හිරිවඩුන්න හල්පිටිය ශ්‍රී සෛලාරාම මහා විහාරස්ථානයේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වශයෙන් හල්පිටියේ
රතන වංශාභිදාන නායක ස්වාමීන් වහන්සේ තමයි වැඩ වාසය කරන්නේ. උන්වහන්සේගේ කාරුණික අනුග්‍රහයෙන් මේ ධර්ම දේශනාව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලාගේ එකමුතුවෙන් තමයි ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. ධර්ම ශ්‍රවණමය ආනිසංස වාරයෙන් අපි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට කරගෙන යනා වූ ශාසනික සේවයන් තව බොහෝ කාලයක් ඉස්ස සිද්ධ කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. අවසානයේදී බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.